ආයිබෝන් සියලුම දෙනාට ඉතින් ඔයාලා අදත් මේක වෙලා ඉන්නේ ඊඩෙක් හබ් channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයත් content create කරන කෙනෙක් නම් YouTube channel කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ intro කියන එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කිසිම designing හැකියාවක් නැති කෙනෙක්ට වුණත් අඩු කාලෙකදී ඊටාම ලස්සන සහ ඊටාම සරල intro එකක් කොහොමද create කරගන්නේ කියලා. ඉතින් මම ඒ වැඩේට use කරන්නේ Canva Pro එක. ඉතින් Canva Pro එකක් ඔයාලඟ නැත්තම් මම Canva Pro එකක් free ගන්න විදිය කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා Canva Pro එකක් අරගෙන මේ intro එක හදන වැඩේට එන්න. ඉතින් අපි එහෙනම් අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද intro එකක් ලස්සනට හදාගන්නේ කියලා Canva Pro එක use කරලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් කිසිම designing හැකියාවක් නැති කෙනෙක්ට වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ sample එකක් අරගෙන ඔයාලට පෙන්නනවා කොහොමද intro එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයා YouTube channel එකක් කරන කෙනෙක් නම් ඔයා page එකක් කරන කෙනෙක් නම් ඔයා මොකක් හරි social media TikTok හරි මොනවා හරි කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ intro එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මම මේ වෙලාවේ මගේ channel එකට අදාළ intro එකක් හදන විදිය පෙන්නන්නම් ඔයාලට sample එකක් පෙන්නන්න ඕනේ හින්දා. ඉතින් ඔයාට පුළුවන් ඔයා YouTube channel එකක් කරන කෙනෙක් නම් ඔයා travel ගැන YouTube කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙතන Canva එකට ඇවිත් Canva search bar එකේ search කරන්න YouTube intro travel කියලා. එතකොට අපිට මෙන්න මේ වගේ template ගොඩක් බලා ගන්න පුළුවන් travel වලට related. ඉතින් මේ ඕනිම template එකක් අපිට customize කරගන්න මේ හැකියාව තියෙනවා. ඔයාලා Canva Pro එකක් තියෙනවා නම් ඉතින් travel කරන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ වගේ ඕනිම template එකක් edit කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා වෙන category එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ විදිහට Canva Pro එකේ search කරන්න YouTube intro ඔයාට අදාළ category එක. ඉතින් මගේ channel එක tech related එකක් ඉඳන් මම මෙතන tech කියලා search කරගන්නවා. ඉතින් මේ විදිහට පහළට ගියාට පස්සේ ඔයාට මේ tech related template ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති template එකක් use කරලා customize කරගන්න. ඉතින් මම මේ වෙලාවේ මෙන්න මේ template එක ගන්නවා. ඉතින් මේ template එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන customize this template කියලා තියෙනවා. ඉතින් ඒක click කරන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන image එක අයින් කරලා අපේ logo එක දාගන්න. ඒ වගේම මෙතන name එක අයින් කරලා අපේ channel එකේ name එක දාගන්න. ඉතින් මම මුලින්ම කරන වැඩේ තමයි මේ Canva එකට upload කරගන්න ඕනේ අපේ logo එක. ඉතින් මෙතන වම් පැත්තේ ආයෙත් upload කියලා දෙන. ඉතින් මෙතන නිල් පාට upload file කියලා දෙන. ඉතින් ඔයාලට ඒක click කරලා ඔයාගේ අදාළ logo එක මෙතෙන් upload කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ channel එකේ logo එක upload කරගන්නවා. ඉතින් ඒ වගේම අපේ intro එකට අදාළ background music එකකුත් ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් intro එකට related ලස්සන background music එකකුත් ඔයාලට මෙතන upload කරගන්න. මම දැනටමත් මම audio track එක මෙතෙන් upload කරන් තියෙන වීඩියෝ එක දික්කනේ. ඉතින් ඔයාලටත් පුළුවන් pre copyright වීඩියෝ එකක් download කරගෙන. ඉතින් pre copyright වීඩියෝ download කරන්න ඕනේ තරම් site තියෙනවා. ඉතින් ඔයාලට Google එකට ඇවිත් free copyright music හරි background music හරි search කරලා ඔයාලට පුළුවන් මේ ඕනිම site එකකින් හොඳ background music එකක් download කරගන්න intro එකට related එක. ඉතින් මම දැනටමත් මම background music එකක් දාගෙන තියෙන්නේ මෙන්න මෙතන upload කරන් තියෙන Canva එකට. ඉතින් අපි යමු මේ template එක customize කරන වැඩේට. ඉතින් මුලින්ම මම මෙතන තියෙන image එක අයින් කරලා මගේ logo එක මෙතන දාගන්නවා. ඉතින් ඒක drag and drop කරලා අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන අපේ YouTube channel එකේ name එක දාගමු. මේ විදිහට මම මගේ YouTube channel එකේ name එකක් දාගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ ඕනිම කොටසක් ඔයා කැමති කොටසක් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම කැමති දෙයක් ඔයාලට add කරගන්නත් පුළුවන්. ඉතින් සරල intro එකක් හදමු අපි. ඉතින් වැඩි කැටයන් නැති එකක්. ඒ හින්දා මේ අනවශ්‍ය දේවල් අපි ඉවත් කරගමු. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් background color එක වෙනස් කරගන්නත් පුළුවන්. ඔයා කැමති color එකක් මෙතෙන් දාගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට නිල් පාට background color එකක් දාගන්නවා. ඉතින් ඒ වගේම මෙතන ඔයාලට මෙතන තියෙන front එක ඕනි front style එකක් ඔයාලට මාරු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන front කියලා තියෙනවා. ඉතින් එතෙන් ගිහින් ඔයාලට පුළුවන් ඔයා කැමති front එකක් select කරලා මෙන්න මෙතන ඔයාලට දාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ front වල color එක උනත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකටත් තියෙන්නේ
අදාළ ෆොන්ට් එක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඒ අකුරක් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා මෙන්න මේ විදිහට කලර් එක චේන්ජ් කරගන්න. ඉතින් මම කලර් එක white ම තියන්නම්. ඉතින් දැන් අපි ඉන්ට්‍රෝ එක ප්ලේ කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට සරල ඉන්ට්‍රෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ඇඩ් කරගමු. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මම මෙතන අප්ලෝඩ් කරගත්ත ඔඩියෝ ට්‍රැක් එකට ගිහිල්ලා ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න මෙන්න මේ වීඩියෝ එකේ යටට. ඉතින් ඊට පස්සේ ඒක මේ විදිහට ඇදලා අරගෙන ඔයාගේ වීඩියෝ එකේ ගානට හදාගන්න. ඉතින් ඊට පස්සේ ප්ලේ කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම මේ සාම්පල් ටෙම්ප්ලේට් එකක් සහ සාම්පල් ඔඩියෝ ට්‍රැක් එකක් තමයි අරන් පෙන්නුවේ මේ ඉන්ට්‍රෝ එකක් ඉතාම පහසුවෙන් කොහොමද හදාගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති ටෙම්ප්ලේට් එකක් මෙතනින් තෝරාගන්න. ඒ වගේම හොඳ ඉන්ට්‍රෝ එකකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාගේ නේම් ඒ වගේම ඔයාගේ ලෝගෝස් ඔයාගේ ඉමේජස් දාලා හොඳ ක්‍රියේටිව් ඉන්ට්‍රෝ එකක් ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන කිසිම ඩිසයිනින් හැකියාවක් නැති අයට ඉතාම පහසුවෙන් සහ සරලව ඉන්ට්‍රෝ එකක් කොහොමද ක්‍රියේට් කරගන්න කියලා. නැත්නම් මේක ප්‍රොෆෙෂනල් විදියට ඉන්ට්‍රෝ එකක් අපි ඩිසයිනර් කෙනෙක්ට දීලා ක්‍රියේට් කරගන්න ගියොත් ටිකක් සැලකිය යුතු ගාණක් ඒ ඩිසයිනර්ට දෙන්න වෙනවා. ඉතින් එහෙම වියදම් කරන්න නැති කට්ටියට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතාම පහසුවෙන් ඉතා සරල ඉන්ට්‍රෝ එකක් කොහොමද අපි මේ Canva කියන එක හරහා ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් අපි මේ විදිහට ක්‍රියේට් කරගත්ත මේ ඉන්ට්‍රෝ එක දැන් අපි ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ අපේ PC එකට. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට දකුණු පැත්තේ ඇයිනේ මෙන්න මෙතන share කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ share කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් download කියලා. ඉතින් ඔයාලට මේ download කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මෙතන file format එක MP4 කියලා වෙන්නනවා. ඉතින් මෙතන quality එක අපිට 1080p HD quality එකෙන් අපිට මේ වීඩියෝ එක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන දම් පාටින් download කියලා option එක තියෙනවා. ඉතින් ඔයාලට ඒක click කරන්න තියෙනවා. ඉතින් එතකොට මේ විදිහට අපේ වීඩියෝ එක download වෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් play කරලා බලමු අපි හදාගත්ත intro එක මොන වගේද කියලා. ඉතින් ඔයගේ ලස්සන ඉන්ට්‍රෝ එකක් ඔයාලට පුළුවන් මේ Canva Pro එක use කරලා ක්‍රියේට් කරගන්න. ඉතින් මම මේ sample template එකක් ඔයාලට අරන් customize කරලා පෙන්නුවා. ඉතින් මම වැඩි වැඩ කැලේ දාන්න ගියේ නැහැ. ඊටාම simple විදියට වැඩේ කරලා පෙන්නුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ Canva Pro එකේ තියෙන ගොඩක් template තියෙන. ඉතින් ඔයාලට related ලස්සන template එකක් අරගෙන customize කරලා ඔයාලට හොඳ විදියට ඒක ලස්සනට design කරගන්න. ඉතින් එහෙනම් අපි Canva ගැන තවත් ඉස්සරහදී වීඩියෝස් අරන් යනවා. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝ එකක ඉස්සරහදී හමු වෙමු. ගිහින් එන්නම් හැමදෙනාටම සුබ දවසක්.